සුබෝදෑසනක් අපගේ ගැලුම්කරුව යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයත් ලෙයත් සමරන අද දවසේ මේ දේව මෙහෙයට එකතු වෙන ඔයගොල්ලන් හැම කෙනෙක්වම ඉතාමත් ආදරෙන් අපි පිළිගන්නවා. ඉතින් එන්න අපි මේ දේව මෙහෙයට එකතු වෙමු. අපි මේ උදෑසන දෙවියන් වහන්සේව නමස්කාර කරමු. අපේ දෙවියන් වහන්සේ ජීවමානයි. අපේ අවට වාතාවරණයන්, අපි ගමන් කරන තත්වයන් කෙතරම් අමාරු වුණත් අපිට පුළුවන් අපේ දෙවියන් වහන්සේව නමස්කාර කරන්න. මන්දුන් වහන්සේ යහපත් දෙවියන් වහන්සේයි. අපි අපේ දෙවියන් වහන්සේව, අපේ පියාණන් වහන්සේව අපි නමස්කාර කරමු. ස්වාමිනී ඔබට නමස්කාර වේවා. ඔබ මගේ යහපත් පියාණන්. මම ගන්න හැම හුස්මක් පාසා, මම තබන හැම අඩියක් පාසා මම ඔබ වහන්සේව නමස්කාර කරනවා. ස්වාමිනී මම ඔබව නමස්කාර කිරීමෙන් මේ ලෝකේ කිසි දෙයකට මාව වළක්වන්නට බෑ. ස්වාමිනී ඔබට ස්තුතියි. ඔබට නමස්කාර වේවා යේසුනි. ඔබට නමස්කාර වේවා. ගන්න හුස්මක් පාසා, තබන අඩියක් පාසා, කියන වචනය පාසා, සිතන සිතුවිලි පාසා, ගන්න හුස්මක් පාසා, තබන අඩියක් පාසා, කියන වචනය පාසා, සිතන සිතුවිලි පාසා ඔබටම බාර වෙමි. සුදතුනි ඔබව නමදිමි. ඔබටම බාර වෙමි. ඔබටම බාර වෙමි. සුදතුනි ඔබ නමදිමි. ඔබ නමදිමි. ඔබ නමදිමි. ඔබ නමදිමි. ඔබ නමදිමි. ඔබ නමදිමි. මගේ යේසුනි ඔබ නමදිමි. ඔබ නමදිමි. හද පතුලෙන් ඔබ නමදිමි. ගලන කඳුලක් පාසා, හෙළන සුසුමක් පාසා, විදින රිදුමක් පාසා, එන්න කරදර පාසා, ගලන කඳුලක් පාසා, හෙළන සුසුමක් පාසා, විදින රිදුමක් පාසා, එන්න කරදර පාසා ඔබටම බාර වෙමි. සුදතුනි ඔබව නමදිමි. ඔබටම බාර වෙමි. ඔබටම බාර වෙමි. සුදතුනි ඔබව නමදිමි. ඔබටම බාර වෙමි. ඔබටම බාර වෙමි. සුදතුනි ඔබව නමදිමි. ඔබ 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 මගේ දෙවිදු නිසා. ස්වාමිනී ඔබගේ මාර්ග මගේ මාර්ගවලට වඩා උසස් නිසා. ඔබේ සැලසුම් මගේ සැලසුම් වලට වඩා උසස් නිසා.
ස්වාමිනී ඔබගේ මාර්ග මනුෂ්‍යයට තේරුම් ගන්නට බැරි නිසා ස්වාමිනී මම ඔබව නමස්කාර කරනවා. ඔබ නම දිවි, 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 ඔබ නම දිවි. හදපතුලෙන් ඔබ නම දිවි, ඔබ නම දිවි මගේ යේසුනි. ඔබ නම දිවි, නමස්කාර වේවා. ඔබ උසස් දෙවිඳුනි, ඔබ අනර්ගයි, ඔබ ඉදිරියේ හැම දනක් නැමෙන්නේ, හැම දිවක් ඔබ ස්වාමින්යයි කියන්නේ. ඔබ උසස් දෙවිඳුනි, ඔබේ නාම උසස් දෙවිඳුන. හලෙලූයා. හැම දනක් ඔබ ඉදිරියේ නැමෙන්නේ, හැම දිවක් ඔබ ස්වාමින්යයි කියන්නේ. හලෙලූයා. සියලු දන නමන්නේ ප්‍රශංසාගි ගැයේ කෙතරම් රුතුක උන්වහන්සේගේ මරණයෙන් නැවත නැගිටීමත් අපි මේ මොහොතේ සිහිපත් කරන්න යනවා. ස්වාමීන් වහන්සේගේ වචනේ මෙලෙස කියනවා. උන්වහන්සේ උසුලා ගත්තේ අපේ දුක්. උන්වහන්සේ දරාගත්තේ අපේ ශෝකයයි. උන්වහන්සේ අපිට සමාදානය ගෙන දෙන දඬුවම උන්වහන්සේ පිටට පැමිණුණා කියලා. ඒ වගේම උන්වහන්සේගේ වචනේ කියන උන්වහන්සේ ලැබුවව පහර කරන කොටගෙන අද අපිට සුවය තිබෙනවා කියලා. ප්‍රේමවන්ත සහෝදර සහෝදරිය, අපි මේ මොහොතේ උන්වහන්සේ අප වෙනුවෙන් දරුවා ওই පූජාව අපි සිහිපත් කරන්න යනවා. අපි උන්වහන්සේගේ ලේ අඩයාලම් කරන්නා වූ මේ කුසලානය, ඒ උන්වහන්සේ අප වෙනුවෙන් කැඩෙන්න සැලැස්සුවා වූ උන්වහන්සේගේ ශරීරයත් අඩයාලම් කරන්නා වූ මේ රොටිත් අපි සහභාගීකම් දරන්න යනවා. මේ මොහොතේ අපි සහභාගීකම් දරන්න සූදානම් වෙන මොහොතේ අපි උන්වහන්සේට ස්තුති කරමු. මන්ද උන්වහන්සේගේ ලේ කන්න කොටගෙනත් කැඩුනා වූ ශරීරය කන්න කොටගෙනත් අද ඔබට මට අද සුවය තිබෙනවා. අද ඔබට මට සමාදානය තියෙනවා. අද ඔබට මට ජය තිබෙනවා. ඒ නිසා අපි මේ සහභාගීකමට අපි උන්වහන්සේ අපිට දුන්නා වූ නිදහස, ඒ සුවය අපි විශ්වාස කරමින් අපි පිළිගනිමින් අපි මේ සහභාගීකම් දරන්නට සූදානම් වෙමු. කුසලානයත් මේ භූපයත් අපි අත දරාගෙන අපි ස්වාමීන්
ස්වාමීන් වහන්සේට ටික මොහොතක් ස්තුති කරමු. අප වෙනුවෙන් උන්වහන්සේ කැඩෙන්න සැලසුවා උන්වහන්සේගේ ශරීරයත්. ඒ වගේම අපි වෙනුවෙන් වගුරුනු ලැබුවා උන්වහන්සේගේ ලෙයත් ගැන අපි ටික මොහොතක් උන්වහන්සේට ස්තුති කරමු. ප්‍රේමණීය දෙවියන් වහන්සේ අපි ඔබ වහන්සේට ස්තුති කරනවා. මන්ද ස්වාමිනී අපිට නිදහස දෙන පිණිස ස්වාමිනී අපිව සුවපත් කරන පිණිස ඔබ වහන්සේ වැගිරෙව්වා ඔබ වහන්සේගේ රුධිරය ගැන ස්වාමිනී අප වෙනුවෙන් කැඩෙන්න සැලසුවා ඔබ වහන්සේගේ ශරීරය ගැන ඔබ වහන්සේට ස්තුති කරනවා. මේ මොහොතේ යමෙක් ස්වාමිනී යම් වාතාවරණයක් තුල යම් තත්ත්වයක් තුල ස්වාමීන් වහන්සේ යමෙක් ස්වාමීන් වහන්සේ රෝගීව සිටිනවද යම් දුකකින් වෙහෙසකින් සිටිනවද මේ මොහොතේ මේ සහභාගීකම් දැරීම කර්ණ කොටගෙන ස්වාමීනි ඔබ වහන්සේ දා දුන්නා වූ නිදහසත් ඒ සුවයත් සෑම කෙනෙකුගේ ජීවිතය තුළ මේ උදෑසන ඔබ ගලා යන සැලසුමයි මේ සහභාගීකම් දරන අප හැම කෙනෙක් මැද ඔබ වහන්සේගේ කුරුසේ පූජාව කර්ණ කොටගෙන ඔබ නිදහස් කළා වූ ගැලවීමත් බලාපොරොත්තුවත් ප්‍රීතියත් සුවයත් අප සෑම කෙනෙකුගේ ජීවිත මැද ගලා යන සැලසුමයි අපි හැම කෙනෙක් ඔබ වහන්සේගේ හස්තයට යටත් වන්නේ යේසුස් වහන්සේගේ අතිශුද්ධ අනර්ය නාමයෙන් ආමේන්. සුබ උදෑසනක් ඔබ හැම කෙනෙක්ටම අපි සමග අන්තර්ජාලයෙන් සම්බන්ධ වෙන ඔබ හැම කෙනෙක් ඉතාමත්ම ආදරයෙන් පිළිගන්නවා. මම දන්නවා අපි ගත කරමින් සිටින මේ දින කීපය අපි ගත කළා වූ කාලයට වඩා සම්පූර්ණයෙන් අපේ හිතන විදිය අපේ ජීවිත රටාව වෙනස් කරන්නට යෙදිලා තියෙනවා. විවිධ තත්වයන් තුල බොහෝ අය ගමන් කරන මේ කාලේ ඔබ දන්නවා ඇති වෙලා තියෙන වසංගත තත්වය ඒ හේතුව නිසා සමහර ඔබ ප්‍රේම කරන අයගෙන් ඔබගේ පවුලේ අයගෙන් ඔබට දුරස් වෙන්න වෙලා මම දන්නවා සමහර අය මෙවැනි කාලයක ආරෝග්‍ය ශාලා ගත වෙලා ඔවුන්ගේ දෙමව්පියෝ බැහැ දකින්න බැරි වෙලා විවිධ වාතාවරණය අපේ නගරය අපි අවට අපේ රට පමණක් නොව මුළු ලොවම වෙනස් කරලා තියෙනවා. ඒකේ ප්‍රතිඵලයක් හැටියට අපිට පේනවා අපේ සිත්වලට සමහර විට අසමාදානය බලාපොරොත්තුවක් නැහැ. හෙට දවස ගැන සමහර විට අපි සැකෙන් බලන්නේ හෙට මොනවා වෙයිද?
විවිධ පීඩිත තත්ත්වයන් තුල අපි ගමන් කරන්නව කාලයක. දැන් මෙවැනි කාලයක් තුල අපි හැම කෙනෙක්ටම සුරක්ෂිතභාවය ගෙන දෙන, ඒ වගේම අපේ මතකයෙන් බැහැර නොවෙන, අපිට අමතක කරන්නට බැරි සුද්ධ ලියවිලි කොටසක් තියෙනවා. නැත්තම් බයිබලයේ ඉතා අපේ මතකයෙන් බැහැර නොවෙන කොටසක් තියෙනවා. ඒ ඇවිත් ගීතාවලිය 91 වෙනි පරිච්ඡේදය. මම විශ්වාස කරනවා ගීතාවලිය 23 වෙනි පරිච්ඡේදය ඔබ හැම කෙනෙකුගේම මතකයේ තියෙනවා. අපි පහුගිය සතිය ගැන කතා කරා. ස්වාමින් වහන්සේ මගේ එඬේරා මට කිසි හිගයක් නොවන්නේය. මම විශ්වාස කරන වචනය අද යමෙක්ගේ ජීවිතයට ස්වාමින් වහන්සේ කතා කරන්න කැමති වචනයක්. අපි ගියේ ඉරිදා ඒ ගැන ඇසුවා. නමුත් අද දවසේ ඒ 23 වෙනි ගීතිකාව හැරුණකොට අපි බලනකොට මේ 91 වෙනි ගීතිකාව බොහෝ අපගේ සිත්වල, අපේ මතකයේ, අපේ නිවෙස්වල තිබෙනව කොටසක්. මා කැමති ඒ සුරක්ෂිතභාවය ගෙන දෙන 91 වෙනි පරිච්ඡේදයේ පළමු වගන්ති 7 ඔබට මේ උදෑසන ගෙනෙන්න. මහෝත්තමයන්ගේ රහස්ථානයේ වසන තැනැත්තේ සර්ව පරාක්‍රමයන්ගේ සෙවණේ වාසය කරන්නේය. උන්වහන්සේ මගේ රක්ෂස්ථානයය, මගේ බලකොටුවය, මා විසින් විශ්වාස කරන මාගේ දෙවියන් වහන්සේයයි ස්වාමින් ගැන කියන්නෙමි. මක් නිසාද උන්වහන්සේ පක්ෂි වැද්දාගේ මලපතින්ද විනාශ කරන වසංගතයෙන්ද නුඹ මුදා හරිනසේක. උන්වහන්සේ ස්වකීය පියාපතින් නුඹ වසනසේක. නුඹ උන්වහන්සේගේ පියාපත් යට ආරක්ෂා වන්නේය. උන්වහන්සේගේ සත්‍යවාදීකම පලිහක්ය, මහා පලිහක්ය. රාත්‍රියේ භීතියටවත්, දවාලේ විදින ඊ ගසටවත්, අඳුරේ යන වසංගතයටවත්, ඉර මුදුන් වේලේ පාලු කරන විනාශයටවත් නුඹ බය නොවන්නේය. නුඹේ පැත්තක දහසක්ද, දකුණු පැත්තේ දසදහසක්ද වැටෙන්නෝය. එහෙත් එය නුඹට ලං නොවන්නේය. අපි යාඥා කරමු. දෙවි ස්වාමිනී, ඔබ වහන්සේගේ වචනේ මේ දවසේ ඔබ අප හැම කෙනෙක්ට කතා කරන්න. ජීවමාන රාජිදුනි, ඔබගේ ආත්මයන්න් කරණ කොටගෙන ඔබ අපිව බැහැ දකින්ට යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්. ආමෙන්. දැන් මේ කොටස දෙස බලනකොට සමහර අය කල්පනා කරනවා, සමහර බයිබල් විශාරදයන් අනුමාන කරනවා මේ ගීතිකාව මෝසෙස් විසින් ලියන ලද ගීතිකාවක්. තවත් සමහර කොටසක් ඔවුන් හිතනවා මේක දාවිත් විසින් ලියන ලද ගීතිකාවක්. නමුත් අපිට පැහැදිලි මුළු දෙවියන් වහන්සේගේ ලියවිල්ල දේවානුභාවයෙන් උන්වහන්සේ දුන් බව. මේ කතුවරයා කවුරු වුණත් මේ ගීතිකාව ලිව්වේ කවුද කියන දේ නෙවෙයි මට ඉතාමත් අද දවසේ වැදගත් ප්‍රශ්නේ. නමුත් මේ කොටස කියන විට කතුවරයා ගැන, කතුවරයා කවුරු වුණත් මට ඇති එකම ප්‍රශ්නය මෙයයි. මේ ගීතිකාව ලිව්වා වූ කතුවරයා ඔහු දෙවියන් වහන්සේ ගැන නොසෙල්වෙන සමාදානයක්, දෙවියන් වහන්සේ ගැන ගැඹුරු ස්ථීරත්වයක් ඇතිව ඔහු මේ ගීතිකාව ලියනු ලබනවා. ඔහු කුමක්ද කියන්නේ? ඔහු අපිට හඟවා දෙනවා. සවත් විදියකින් කිව්වොත් මේ ගීතිකා කරුවා දැන සිටියා දෙවියන් වහන්සේ මා අවට කෙබඳු වාතාවරණයක් ඇති වුණත් ඔහු කතා කරනවා පැත්තක දහසක්, තව පැත්තක දසදහසක්. රාත්‍රිය ගැන, දවාලේ ගැන, වසංගත ගැන, උවදුරු ගැන, සතුරාගේ සැලසුම් ගැන. නමුත් මේ කතුවරයා ඔහු දැන සිටිනවා දෙවියන් වහන්සේ වගකීම් සහිතයි ඔහුගේ ජීවිතය ආරක්ෂා කරන්න. අපිට ඉතාමත් වැදගත්. ඔහු දැන සිටියා. මම දන්නවා මේ ගීතිකා කරුවා මේ කොටස කියවන විට ඔහුගේ අවට තිබුණු වාතාවරණය අපිට පැහැදිලි. අපිට පේනවා වසංගත, ඉරමුදුන් වේලේ පාලු කරන විනාශ, රාත්‍රියේ භීතිය, දවාලේ ඊගස, අඳුරේ යන වසංගත, නොපෙනෙන වසංගත. අද අපි මුහුණ දෙන කාලේ මේ වසංගතය අපි කාටවත් හසු වෙන්නේ නැහැ. සුපිරි ලෝකයටවත්, තුන්වෙනි ලෝකයටවත් මේ වසංගතය
නතර කරන්නට බැරි වෙලා මේ වෙනතුරු එක හසු කරගන්නට බැරි වෙලා මේ සියලු දේ මැද මේ ගීතිකා කරුවා ඔහු නිසැක කමින් කතා කරනවා දෙවියන් වහන්සේ මාව ආරක්ෂා කරන්නට වගකීම් සහිතව ක්‍රියා කරනවා. ඔහුගේ නිසැකකම ඔහු ගෙනෙනවා. මා විශ්වාස කරනවා මේ ගීතිකා කරුවා මෙය ලියන විට ඔහුගේ මතකයේ යමක් තිබුණා. ඒ ඇවිත් නික්මයාම 9 වෙනි පරිච්ඡේදයේ 26 වෙනි වගන්තිය. එදා දෙවියන් වහන්සේ ඊශ්‍රායෙල් සෙනගව මිස්රයෙන් නිදහස් කරන විට ඒ ස්ථානයේ කියනවා ගල් වර්ෂාව මුළු මිස්ර දේශයේ කෙත්වල සිටි මිනිසයන්ද මුර්ගයන්ද හෙලා දැම්මේය. 26 කියනවා ඊශ්‍රායෙල් පුත්‍රයන් සිටි ගෝෂේන් නම් දේශයේ පමණක් කිසි ගල් වර්ෂාවක් නොවිය. මේ ගීතිකා කරුවා දැන හිටියා. දෙවියන් වහන්සේ තමාගේ සෙනග මුදවන විට තමුන්ට දුන්නා වූ ආරක්ෂාව ඔවුන් අවට ලෝකය ඔවුන් අවට නගරය ගල් වර්ෂාවකින් පහර ලබන විට ඔවුන් ගෝෂෙන් වල කිසිදු ගල් වර්ෂාවක් නැතුව ස්වාමින් වහන්සේගේ සුරක්ෂිතභාවය තුල ඔවුන් ජීවත් වුණා. මේ කතුවරයා එය දැන සිටියා කියා මා විශ්වාස කරනවා. ඒ විතරක් නෙමෙයි මේ කතුවරයා දැන සිටියා. උන්වහන්සේගේ වචනේ නික්මයම 10:23 වෙනි වගන්තිය අපිට කතා කරන විදිහට ඔවුන් 3 දවසක් එකිනෙකා දුටුවේවත් කිසිවෙක් තමාගේ ස්ථානයේ නැගිට්ටේවත් නැත. නමුත් සියලු ඊශ්‍රායෙල් පුත්‍රයන්ගේ වාසස්ථානවල එළිය තිබුණේය. මෙතන කියනවා මුළු ඊශ්‍රායෙල් සෙනග දින 3ක් එකිනෙකනාව දුටුවේ නැහැ. එතන අන්ධකාරය තිබුණා. නමුත් ඊශ්‍රායෙල් සෙනගට ඒ අන්ධකාරය බලපෑවේ නැහැ. ඔවුන් ආලෝකය තුල ගමන් කරා. මෙවැනි කාලයක අපිට ඉදිරිය පෙනෙන්නේ නැහැ. අපිට පෙනෙන්නේ නැහැ මේ වසංගත තත්වය. අපිට පෙනෙන්නේ නැහැ මේ අනතුරුදායක තත්වය. මේ රෝගී තත්වය අපේ අත්වලින් නතර කරන්නට බැරි වෙලා. එවැනි ලෝකයක් තුල අද සමහර අපි එක්තැන් වෙලා සිටින්න පුළුවන්. නමුත් උන්වහන්සේගේ වචනය කියනවා එදා අන්ධකාරය තිබුණු ඒ පැය තුල ඊශ්‍රායෙල් සෙනග ආලෝකයේ ගමන් කරා. දැන් මේ කතුවරයා මේක දැනගෙන තමාගේ අත්දැකීම දැනගෙන මගේ දෙවියන් වහන්සේ මාව සුරක්ෂිත කරන්නට උන්වහන්සේ වගකීම් සහිතව සිටින බව ඔහු අපිට කතා කරනවා. දැන් මේ කතුවරයා දැනගෙන හිටියා ඒ සියලු සුරක්ෂිතභාවය ඒ සියලු වසංගත මැද්දේ ඒ සියලු වාතාවරණයන් මැද තමන්ව ආරක්ෂා කරන්නට යෙදුනේ තමුන්ගේ සම්ප්‍රදාය නිසා නොවේ, තමුන්ගේ ආගම නිසා නොවේ, තමුන්ගේ චාරිත්‍ර නිසා නොවේ. අද භාෂාවෙන් කිව්වොත් තමා ඉරිදා සභාවට යන කිතුණුවෙක් නිසාවත්, තමා සභා ගොඩනැගිල්ලක් බලන්ට යන කෙනෙක්වත්, කිතුණුවෙක් හැටියට කුරුසයක් පැලඳගෙන ඉන්න නිසාවත් නෙවෙයි. මේ කතුවරයා දැන සිටියා මේ ආරක්ෂාව පැමුණුනේ එකම හේතුවක්, එනම් මහෝත්තම දෙවියන් වහන්සේගේ ප්‍රකාශිත අභිමුඛය ඔවුන්ට ඉහළින් තිබුණු නිසා බව ඔහු දැන සිටියා. ප්‍රේමවන්ත සහෝදර සහෝදරිය, දැන් මේ ගීතිකා කරුවා ඒ අත්දැකීම ඇතිව, ඒ නිසැකකම ඇතිව අද දවසේ ඔබවත් මාවත් කැඳවනවා ඒ සුරක්ෂිත ස්ථානයට. අපි ආවට විවිධ වාතාවරණය තුල අද ඔබ බයෙන් ඇති. අනාගතේ මට මොනවද වෙන්නේ? මගේ දරුවන්ගේ අධ්‍යාපනය සිදු නොවන නිසා මගේ දරුවන්ට මොනවද වෙන්නේ? මගේ ආර්ථිකයට මොනවද වෙන්නේ? මාගේ සෞඛ්‍යයට මොනවද වෙන්නේ? මගේ දෙමව්පියෝ සහෝදර සහෝදරියන්ට, මගේ දරුවන්ට කුමක්ද වෙන්නේ කියන ඒ බය ඇතුව ඔබ සිටින්න පුළුවන්. මෙන්න මෙවැනි කාලයක මට ඇස්සෙනවා ජීවමාන දෙවියන් වහන්සේ මේ එතුමාගේ වචනය තුලින්, මේ සුද්ධාත්මයන් වහන්සේ තුලින්, ඒ ආනුභාවය තුලින් කතා කළා වූ මේ ගීතිකා කරුවාගේ ගීතිකාව තුලින් උන්වහන්සේ අපට එළිදරව් වෙනවා. මේ පරිච්ඡේදය තුල දෙවියන් වහන්සේට නාමයන් 4ක් ගැන කතා කරනවා. ඒ නාමයන් 4 දකින්න විට මට හැඟෙන්නේ මෙයයි. ස්වාමින් වහන්සේ කියන මගේ පුතා, මගේ දියණිය, එන්න මා වෙතට. මේ කාලේ මමයි නුඹගේ ආරක්ෂාව. උන්වහන්සේව අමතනවා මහෝත්තමයාණන්. එහි අදහස උන්වහන්සේ හැම දෙයකට වඩා උසස්. ඔබ මුහුණ දෙන හැම තර්ජනයකට, ඔබ මුහුණ දෙන හැම බයකට,
ඔබ මුහුණ දෙන හැම තත්වයකට වඩා මේ මහෝත්තම දෙවියන් වහන්සේ උසස්ව සිටිනවා. උන්වහන්සේ පැන නගින්න යනවා. දෙවනුව උන්වහන්සේගේ වචනය කියනවා උන්වහන්සේ ਸਰව පරාක්‍රම හැටියට. ਸਰව පරාක්‍රම සතුරාගේ සෑම සැලැස්මක් විනාශ කරන්නට බලය ඇති තැනන් වහන්සේ. අද ඔබගේ ජීවිතයේ සමහර තත්වයන් වෙනස් කරන්නට ඔබට බලය නැහැ. ඔබ ආරක්ෂා කරගන්න ඔබට හැකියකම නැති වෙන්න පුළුවන්. නමුත් මේ ਸਰව පරාක්‍රම තැනන් වහන්සේට බලය තිබෙනවා ඔබට විරුද්ධව ක්‍රියා කරන සෑම පෙනෙන සහ නොපෙනෙන අන්ධකාර සැලැස්මකින් ඔබව ආරක්ෂා කරන්නට බලය තියෙනවා. තුන්වෙනුව උන්වහන්සේ මගේ රක්ෂා ස්ථානය කියලා මෙතන කතා කරනවා. එහි අදහස උන්වහන්සේගේ වැඩ සිටීම අපට ස්ථීර කරනවා. උන්වහන්සේ කියනවා මම නුඹ සමග සිටිනවා. යේසුස් වහන්සේ කිව්වා කිසි කලක මම නුඹෙන් අහක් වන්නේ නැහැ. නුඹවත් හරින්නේ නැහැ. නුඹව අනාථ වෙන්න දෙන්නේ නැහැ. මම ඔබට කියන්න කැමති. අද ඔබ තනි වෙලා සිටින්න පුළුවන්. නමුත් ඔබ සමග එදා ඒ ගිනි උඳුනේ සිටියා හතරවෙනි තැනන් වහන්සේ අද ඔබ සමග සිටිනවා. මේ කුණාටු මේ ගිනිමය තත්වයන් තුල උන්වහන්සේ බැඳී සිටිනවා ඔබ සමග ක්‍රියා කරන්නට. උන්වහන්සේ දේවස්ථාන ගොඩනැගිල්ලකට සීමා වෙලා නැහැ. උන්වහන්සේ ඔබ සමග ක්‍රියා කරන තැනන් වහන්සේ. අවසාන වශයෙන් මේ පරිච්ඡේදය මාගේ දෙවියන් වහන්සේ කියලා කතා කරනවා. එහි අදහස උන්වහන්සේ අපි සමග සමීපව ජීවත් වන්න උන්වහන්සේ තෝරගෙන තිබෙනවා. උන්වහන්සේ කැමති ඔබ සමග සමීප වන්න. ඒ නිසා අපිට පේනවා මේ කොටස තුල මේ සියලු වාතාවරණයන් තුල අපේ ආරක්ෂාව රඳා පවතින්නේ එකම හේතුවක් මත. එනම් මේ මහෝත්තම මේ ਸਰව බලධාරී තේජවත් නොසෙල්වෙන පර්වතය නැමැති ස්වාමින් වහන්සේ. අන්න ඒ නිසා තමයි මේ ගීතිකා කරුවා මේ ස්ථානයේ කියන්නේ මහෝත්තමයාණන්ගේ රහස්ථානයේ වසන තැනැත්ති. මේ රහස්ථානය දෙවියන් වහන්සේගේ අභිමුඛයයි. දෙවියන් වහන්සේ වාසය කරන තැන. මෝසෙස් දැනගෙන සිටියා. දාවිද් දැනගෙන සිටියා. දෙවියන් වහන්සේ යම් තැනක සිටිනවද එතන තමාගේ සුරක්ෂිත ස්ථානය. උන්වහන්සේව පසු කර කිසිවකට බෑ ඒක පසාරු කරගෙන මා වෙතට එන්න. දාවිද්ගේ සුරක්ෂිතභාවය තිබුණා. මාද ඔබට කියන්නම් ජීවමාන දෙවියන් වහන්සේට ලංව ජීවමාන දෙවියන් වහන්සේට ප්‍රේම කර සම්ප්‍රදායකට සීමා නොවි සාම්ප්‍රදායික බයිබල් කියවීමට සම්ප්‍රදායික වචනය කියවීමට සම්ප්‍රදායික යාඥාවෙන් ඔබට මුළු හදවතින් ඔබ දෙවියන් වහන්සේව සොයන විට උන්වහන්සේ ඔබට සම්මුඛ වෙන්න යනවා. උන්වහන්සේගේ ප්‍රකාශිත අභිමුඛය පැමිණෙන්න යනවා. නව ගිවිසුමේෙන් පරණ ගිවිසුමේෙන් ඒ විවර ස්වර්ගය ඔබගේ නිවස ඔබ ගමන් කරන තැන ඔබගේ නගරය ඔබ නියෝජනය කරන්නව පළාත එතුමාගේ විවර ස්වර්ගය පැමිණ ඒ ස්වර්ගික ගින්නෙන් සෑම සතුරාගේ උවදුරක් දමා දවමින් ස්වාමින් වහන්සේ එතුමාගේ සෙනගව ආරක්ෂා කරනවා. ඔබගේ දේශය නගරය තුල සෙනගව ආරක්ෂා කරනවා. ඔබගේ පවුල සුරක්ෂිත කරනවා ඇති. අවසාන වශයෙන් 7 සහ 9 වෙනි වගන්ති නුඹේ පැත්තක 1000ක් දකුණු පැත්තේ 10000ක් වැටෙන්න ඕය. අද අපේ ඇස් වලින් පේනවා. අපේ ලෝකේ පුවත් වලින්. නමුත් එය නුඹට ලං නොවන්නේය. නුඹේ ඇස් වලින් එය බලනවා පමණක්. ඒකට හේතුව මෙයයි. මක් නිසාද? ස්වාමිනී ඔබ මගේ රක්ෂස්ථානය. ඔහු කුමක්ද කියන්නේ? නුඹ මහෝත්තමයාණන් නුඹගේ වාසස්ථානය. ඔහු තමාගේ වාසස්ථානය කරගත්තේ ගොඩනැගිල්ලක් ආගමක් චාරිත්‍රයක් නොවේ. මහෝත්තම දෙවියන් වහන්සේ තමාගේ වාසස්ථානය. අද ජීවමාන දෙවියන් වහන්සේ ඔබව කැඳවනවා. මනුෂ්‍යයන්ගේ අත්වලින් සැදූ ගොඩනැගිලිවලට සීමා නොවන ජීවමාන දෙවියන් වහන්සේ අද ඔබව කැඳවනවා. උන්වහන්සේව ඔබේ වාසස්ථානය කරගන්නට. ඔබ උන්වහන්සේව හඳුනන කෙනෙක් නම් පෙරට වඩා ජීවමාන දෙවියන් වහන්සේව හොයන්න දේව වචනය කියවමින් යාඥාවෙන් ගැඹුරු ආත්මික නමස්කාරයෙන් උන්වහන්සේගේ අභිමුඛයේ සිටින විට ඒ අභිමුඛය ඔබගේ සුරක්ෂිතභාවය බවට පත් වෙනවා ඇති. ඔබ අතර යමෙක් මේ ජීවමාන මම කතා කළා වූ තැනන් වහන්සේ ගැන දන්නේ නැතිනම් යේසුනි කියලා අද ඔබ කතා කරන විට
ඒ මළවුන්ගේ නැගිටි තැනන් වහන්සේගේ ප්‍රේමය ඔබ වසාගෙන ඔබ කවුරු වුණත් ඔබ උන්වහන්සේව දැන සිටියත් ඔබ පව්කාර වුණත් ඔබ ධර්මිෂ්ඨයෙක් වුණත් ඒ තැනන් වහන්සේ අද ඔබව ආරක්ෂා කර සුරක්ෂිත කරනු ලබනවා ඇති. දෙවියන් වහන්සේ ඔබටත් ඔබ නියෝජනය කරන්නව ඔබේ නගරයට දේශයටත් ශ්‍රී ලංකාවටත් අපේ ලොවටත් එතුමාගේ කරුණාව දක්වා තමාගේ සුරක්ෂිත භාවය ගෙනෙනු ලබන සේක්වා ඔබ හැම කෙනෙක්ට ජේසු පිහිටයි. අපි යාඥා කරමු. ස්වාමිනී අපි ඔබ වහන්සේගෙන් ඉල්ලනවා. අපිට උදව් කරන්න. ආගමකින් මිදිලා චාරිත්‍රයෙන් මිදිලා රටාවකින් මිදිලා පුරුද්දෙන් මිදිලා මුළු හදවතින් ජීවමාන ඔබව සොයමින් ඔබගේ අභිමුඛයේ යාඥාවෙන්ද දේව වචනය තුලින්ද ගැඹුරු නමස්කාරයෙන්ද ඔබ වෙතට පැමිණෙන්න අපිට අනුග්‍රහය දෙන්න. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ආමේන්.